වහන්සේ දේශනා කරා විච්ඡ පටිච්ච වෙලා අභිච්ඡ වෙන හැටි. ඊපස්සේ අභිච්ඡයි තණ්හාවයි කියන්නේ එකක්ද මොකක්ද ඒකේ වෙනස? දැන් තණ්හාව කියන ප්‍රතිඵලය එන්නේ ඉච්ඡ පටිච්ච වෙලා තදූපයන් පටිච්ච වෙලා ඒ යම් කිසි ආකාරයකට අභිජ්ජ වෙලා නිච්ච වෙලා. දැන් අපි මේ තැනක හා වෙන්නේ අපේ හිතේ තියෙන කැමැත්ත උපරිම මට්ටමට ඉච්ඡ නිච්ච වුණා. දැන් ඉච්ඡ නිච්ච වෙන්නේ නැති තැන් වලත් අපි දැන් ඒ වගේ දේවල් දකිනවා. එතෙන්දි තණ්හාවක් ඇති වෙනවද? හැම දෙයකම තණ්හාවක් එනවද? නෑ. අපි අර අපේ හිතේ මතක සටහන් මුල් බැහැගත් දේවල් වලට පමණයි අපි තණ්හාව ඇති. තනක හාවෙන්නේ. හැමතැනම අපි හාවෙන්නේ නැහැ. දැන් ඔය උපාසකම්මා මෙතන ඉන්නවා මේ 1000කමාරක් ඊට වැඩිය. ඔය කවුරුත් ඔය මූණ දැක්කට තණ්හාවක් ඇති වෙන්නේ. දැන් ඔබගේ කවුරු හරි දරුවෙක් හරි ඒ වගේ කෙනෙක් මෙතන ඉන්නවා නම් එකපාරට දැක්ක ගමන් මොකද්ද වෙන්නේ? ඒක නිච්ච වෙලා මගේ දරුවා, මගේ ප්‍රියමන්, මගේ එක්ක තරහකාරී. දැක්ක ගමන් මොකද්ද වෙන්නේ? අර තණ්හාව තියෙන්නේ අර නිච්ච වූ නිසා. නිච්ච උනේ නැත්නම් කවුරුත් එකයි පොදුයි සමානයි. එතකොට මේ තණ්හාව කියන්නේ එක ප්‍රතිඵලයක්. මොකද නිච්ච ඉච්ඡ නිච්ච වෙලා පටිච්ච වෙලා අර තදුබයන් පටිච්ච වෙලා අභිච්ච වෙලා තියෙන නිසා. ඉතින් ඒක නිසා තණ්හාවෙන් නවතින්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊගාව පියවර උපාදාන. එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? සම්භවං වෙනවා. සම්බන්ධයක් අලුතෙන් උපත ලැබෙනවා මෙතෙක් නොඋපන්නතු. හැම දෙයකටම ඕන උදාහරණයකට මේක ගන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්. පොඩි උදාහරණයක් උනත් පෙන්වන්න පුළුවන්. අපි හිතමු අපි ඔන්න අපි පාරේ යනවා. පාරේ යනකොට අපි වෙන වැඩකට යන්නේ කඩේ යනවා එළවලු ගේන්න. එළවලු ගේන්න කඩේ යනකොට සල්ලිත් අරගෙන ඒ අහල තිබුණු කඩේක හෝ ගෙදරක හෝ කඩේක කියමුකෝ වඩේ බදිනවා. වඩේ බදිනකොට මේ සුවඳ එනවා නාහෙට. කොහාටද ආවේ? දැන් අපිට ඔය වඩේ බදින සුවඳ ප්‍රියමනාපයි කියලා නිච්ච වෙලා. ප්‍රියමනාපයි කියලා හොඳ සුවඳක් හැටියට අපි කැමති සුවඳක් හැටියට නිච්ච වෙලා. දැන් ඔය කොහාටද ඔය ආවේ ඔය සුවඳ? නාසයෙන්. ආව ගමම්ම අපි වඩේ අර අපේ හිතේ නිච්ච වෙලා තියෙනවා නම් ඒක සුඛ නම් ඒක අත්ත නම් එකපාරටම ඔය සුවඳ නාස් පොල්ලට ආව ගමම්ම කටට කෙල උනනවා. උනනවද නැද්ද? ඔය වඩේකේ නම වඩේ කියලා නම මතක් වෙනවද? මේ වඩේ බදින්. වඩේකේ පාට අර මනසට පාට අර හොඳ බ්‍රවුන් පාට එනවා. අර කර ගාන සුවඳ කොහට දෙන්නේ? එතකොට ඇහැට කනට නාසයට දිවට කයට හයටම පටිච්ච වෙලා. පටිච්ච වෙලා දැන් හැබැයි නිච්ච වෙලා මේ වඩේ කියන එක හොඳ රසවත් කෑමක්. දැන් පොඩ්ඩක් බඩගිනිත් නම් එතකොට අර අවශ්‍යතාවයකුත් ආවනම් දැන් යන්නේ කඩේ එළවලු ගේන්න. අර වඩේ එක ගන්න යනවා. එතකොට අර තණ්හාව ඇති වුණා. දැන් අර නිච්ච උනේ නැත්නම් තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ වඩේක හොයාගෙන ගිහලා වඩේ බදින අපොයි වඩේ ගන්න ඕන අපේ ළමයින්ට දෙන්න ඕන මාත් ගන්න ඕන ගත්ත වඩේ දැන් කඩේ යන එක එළවලු ගන්න එක පොඩ්ඩක් නවත්තලා. ඊට පස්සේ වඩේ කෑවා. වඩේ බවටපත් වුණා සම්භවං. දැන් වඩේ જાතිය වඩේ. මොකද වෙන්නේ මේ වඩේ බැරි වෙලාවත් මේ මොනවා හරි පොඩ්ඩක් හරි තිබුණා අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඔක්කොම උරුම වෙනවා. ඕක තමයි පටිච්ච සමුප්පාද විග්‍රහය. ඔය සියලු දේ පටිච්ච සමුප්පන්න පාදයක් විග්‍රහය. හේතුවයි ඵලයයි දෙකම තියෙනවා. ඕක තමයි මේ සියලු තැන්වල නිච්ච වෙලා
තිබුණොත් තණ්හාව. නිත්‍ය වෙලා තිබුණේ නැත්නම් නිත්‍ය වෙලා තිබුණ නැත්නම් ඔය වඩේක හොයාගෙන යයිද? එවලෙම ඒක අර උපාදාන නිරෝධ කරනවා. තණ්හාව නිරෝධ කරනවා. අර නාම රූප තිබුණට ඒකෙන් පටිච්ච වෙන්නේ. ඒකට වේදනාවක්. ඒක හිතෙන් අයින් කරලා උපේක්ඛා සිතින් අපි යන්න වැඩේ කරන්න යනවා. කඩේ යනවා බඩු ගේන්න එළවලු. එතෙන්දී අපිට අර ප්‍රතිඵලය බඩේ අමාරුත් නැහැ, ලෙඩෙත් නැහැ, අතේ තිබුණ සල්ලි ගියෙත් නැහැ, මොකක්වත් නැහැ. අපි නිදහස්. ඒ වගේ තමයි අර පෘථග්ජන පුද්ගලයා අර වඩේකට එවලෙම තණ්හා වුණා. එවලෙම නිත්‍ය වුණ නිසා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නම් නිබ්බිදා වෙනවා. ඒකයි තණ්හාවෙන් බැඳෙන්නේ. මේක සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම මේ දෛනිකව ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ඕන වෙලාවක මේක තේරුම් ගත්තොත් හැම දුකකින්ම කරදරකින් අර ජරා මරණ ශෝක ජරා මරණයෙන් බේරෙන්න බෑ. ශෝක දුක් දුම්නස් අර උපායාස ඒ සියලු දෙයින් මිදී නිදහස් වෙන්න පුළුවන්. කොහොමද මරණයටපත් වෙනවා වැඩි එක කෑවත් අත්හැරියා. ඒක නවත්තන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම බඩල පුරුදු වෙලා තියෙනවා නම් මේකත් අනිත්‍යානුපස්සී විරති නිත්‍ය සංඥා. සුවඳ එනකොටම ඒක ප්‍රහාණයලා නිබ්බිදා වෙනවා. නිබ්බිදා වුණොත් විරාගා වෙනවා. අර රාගයෙන් එන නිරෝධ වෙනවා. ඒක දිගේ රෝධ ගන්න නැහැ. අර සුවඳ ආවට අර කටට කෙලෙුණක් නැහැ. දැන් යනවා ගමන. එළවලු ගේ. ඉවරයි. සබ්බූපදීපට්ඨින අත්ලග්ග වෙනවා. ඔය ධර්මයේ ඔය සියලු තැන්වල මේක තේරුම් ගත්තොත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. නැතුව මේකේ මේ මහ ලොකු අපබ්‍රංශ ඔය මාගදී භාෂාවේ කිව්වට ඕක මහ ලොකු අමාරු අපහසුවක් නෙමෙයි. තියෙන්නේ Taman හරියට මේක තේරුම් ගන්න එක. නමුත් ඔය සියලු දේ අර විසුද්ධි මාර්ගයයි විසුද්ධි මාර්ගය ගරු කොට ගුරු කොට ලියු පටිච්ච සමුප්පාද විවරණ ලියු පසු කාලයක මා සමනෝ ගරුති ඔය ඔක්කොම ධර්මය විකෘති කළා හතර පායිටි ආනන්තරීය පාප කර්ම කරගෙන ඒකයි කලේ. ඉතින් ඒක නිසා එන වේගෙන්ම ආපහු යන්න ඕන ඒක. වේගයෙන් එක අපිට නවත්තන්න බෑ. වඩේ යදින තුන අපිට නැවැත්තුව හැකිද? පුළුවන්ද? හැබැයි අපි අර ඒක වෙනම අපි වෙන්න ඉඩානුව අර කරණීය කළාම මේක ඉවරයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේක වෙන්න අපි ඉඩ අරින්න හොඳ නැහැ. කරණීය ධර්මානුගමනය කළා අපි ඒකෙන් නිදහස් වෙනවා. දැන් වෙන්න ඇරියොත් වෙන්නේ මොකද? අපි වඩේක හොයාගෙන යනවා. ඒක වෙනවා කනවා. ඒකෙන් ලෙඩේ අමාරු හැදෙනවා වඩේ ඒක වෙනවා. ඒක නවත්තන්න බෑ.